සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෙකු වන මන්දිනු පද්මසිරි පෙරේරා නොහොත් කෙහෙල් බද්දර පද්මයේ නැමැති සැකකරු විසින් සිදු කර ඇති සංවිධානාත්මක අපරාධ නීති විරෝධී ගිනි ඇවිලස් කිරීම හා මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ්‍ය අපරාධ විමර්ශන අංශය විසින් වැඩිදුර විමර්ශන සිදු කරගෙන යයි. විමර්ශනයේදී අනාවරණය වූ තොරතුරු මත 2025 2/19 වන දින කොළඹ අංක 5 ගරු මහේස්ත්‍රාත් අධිකරණයේදී නීතිඥවරයෙකු ලෙස පෙනී සිටි සැකකරුවෙකු විසින් අධිකරණ ශාලාවට ඇතුළු වී එම අධිකරණයේ නඩුවක් සඳහා වන්දනාගාරක මගින් ඉදිරිපත් කර සිටි සංජීව කුමාර සමරන්ද නොහොත් ගණේමුල්ලේ සංජීව නැමැති අය වෙඩි තබා ඝාතනය කරන ලදී. මෙම අපරාධයේ වෙඩික්කරු නීතිඥවරයෙකු ලෙස පෙනී සිටිමින් අධිකරණ ශාලාවට ඇතුළු වීම සඳහා නීතිඥවරුන් පළඳින ටයි පටි දෙකක් රිවෝල්වරයක් රහසිගතව සංගවාගෙන යාමට අපරාධ නඩු විග්‍රහ සංග්‍රහය යටතේ අනපනත් සහිතව පොත්පත් දෙකක් නීතිඥවරුන්ගේ වාහනයේ ප්‍රදර්ශනය කිරීමට භාවිතා කරනු ලබන අවසර පත්‍රයක් නීතිඥ සංගමය මගින් නිකුත් කළ නීතිඥ හැඳුනුම්පතක් ලබා දී එම අපරාධ අනුබල දීම සම්බන්ධයෙන් සැකකාර නීතිඥවරියක් 2025 10/28 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවත් සැකකාරිය වයස අවුරුදු 55ක් වන කඩවත ප්‍රදේශයේ පදිංචිකාරිනියකි. මෙම සැකකාරිය පැය 72ක් කාලයක් රඳවාගෙන වැඩිදුර විමර්ශන කටයුතු සිදු කිරීමට රැඳවුම් නියෝග ලබාගෙන ඇත.